කොහොමද මේ අපේ ප්‍රෙග්නන්සි එකේ 22 වෙනි සතිය. අද සෙනසුරාදා දවසක්. ඉතින් මේ බ්ලොග් එකේ තියෙන්නේ සෙනසුරාදා ඉරිදා දවස් 2 මගේ ගත වුණේ කොහොමද කියලා. සෙනසුරාදා උදේම හැරිලා ලස්සන මල් වටියක් හදලා බුදුපහන පත්තු කරලා වැඳලා දවස පටන් ගන්නයි හදන්නේ. අද දවාල එළියට යන්න හිතාගෙන ඉන්නවා. එතකොට ගාර්ඩන් එකේ ලොකු වැඩක් කරන්න තියෙනවා. ඒ දේවල් එක්ක ඉතින් දවස ගත වුණ විදිය බලමු. බ්‍රෙක්ෆාස්ට් එක විදිහට කව්පි ගත්තා. ඒක හොඳට සුදු ලූණු එහෙම දාලා ටෙම්පරාදු කරලා තමයි හදාගෙන කෑවේ. ඊට පස්සේ පේනවනේ කට්ටිය වැඩ. මේ අපේ හස්බන්ඩ්ුයි යහල පහල ළමයි ටිකයි සෙට් වෙලා ගාර්ඩන් එකේ අලුතෙන් අපි එළියේ හිටවගත්ත බණ්ඩක්කා. ඉතින් මේ ලොකු පෝච්චි වලට පස් මිශ්‍රණය හදලා දැන් ඉතින් දාගන්න ගමන් මං ඉතින් එයාලට තේ හදලා දුන්නා, බීම දුන්නා, මේ විදිහට කොමඩු දුන්නා. ඉතින් ඒ වගේ දේවල් කරා. එයාලා මට වැඩ කරන්න දෙන්නේ නැහැ. මම ඉතින් පුටුවක් තියාගෙන හෙවණට වෙලා වාඩි වෙලා ඒගොල්ලෝ වැඩ කරන දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ අපේ පැංචිලා දෙන්නයි මමයි හස්බන්ඩ්ුයි අපි 4 දෙනාම ලන්ච් එක අරගත්තා. ආලා වැඩ කරන අතර ඉතින් මම ලන්ච් එක හැදුවා. අද තියෙනවා තලපත් මාළු මිරිසට වෙලා ගෝවකොළ මැල්ලුණුයි තිබ්බටු හාල්මැස් එකට දාලා වෙලා කරවිල මේ මං ආස වෙනු එකක්. ඉතින් ඉක්මනටම ලන්ච් එකත් අරගෙන ඉවරලා එළියට ගියා. එළියේ වැඩ ගොඩාක් තිබ්බා කරගන්නත්. ඒ දේවල් ඔක්කොම ටික කරගෙන ඉවරලා ආවා. ඉතින් තවල් දවස ওই විදිහට ගෙවිලා ගියා. මේ හවස දැන් හස්බන්ඩ් ඔයිට කලින් සතියේත් හදලා තිබ්බා මේ වගා මලු ටික. ඉතින් ඒවට පැල හිටව ගන්න ගමන් ඉන්නේ. මමයි පැංචිලා දෙන්නයි තමයි අවස් වරුවේ අද වැඩ කරන්න ඉන්නේ. හස්බන්ඩ් නැහැ එළියට ගිහිල්ලා. ඉතින් අනේ මේ කාලේ දිහා බලද්දී හරිම සතුටුයි. දැන් බබා දඟලනවා ටිකක් සාමාන්‍ය ප්‍රමාණයකට දැනෙනවා. ඉතින් යාත් එක්ක එයා අපිත් එක්ක ඉන්නවා කියලා හිතාගෙන තමයි අපි මේ වැඩ කරන්නේ. ඉතින් පැංචිලා දෙන්නත් හැමතිස්සෙම කතා කර කර ඉන්නවා. එහෙම ඉඳගෙන තමයි වැඩ කරන්නේ. ඉතින් හරිම සතුටින් ගාර්ඩන් එකේ වැඩ කරා. හස්බන්ඩ් එනකොට මං ආසම ටිප් එකක් ගෙනත් දුන්නා. එයා ඉතින් ගෙවල් ඔක්කොම මප් කරලා ඔක්කොම ක්ලීනින් පාර්ට් එක කරලා දුන්නා. ඊරිදා මම තනියම ගෙදර ඉන්න හින්දා ඉතින් සෙනසුරාදා දවසේ ඔච්චර රෙකෝඩ් කරගන්න පුළුවන් වුණේ මේ ඊට පහුවෙනිදා ඊරිදා. ඉතින් එදා උදේම ඇහැරිලා ලස්සන මල් වට්ටියක් හදලා බුදුපහන පත්තු කරලා දවස පටන් ගත්තා. ඉතින් මේ දවස් හරීම ලස්සනයි. සතිය දවස් 5 ඔෆිස් එකේ වැඩත් එක්ක බිසි වෙලා ගත වෙලා යනවා. ඊට පස්සේ වීකෙන්ඩ් එකේ මං ආස විදිහට මට සුව පහසුවෙන් ඉන්න හස්බන්ඩ් හැම දෙයක්ම ගෙදර වැඩ ඒ දේවල් පුළුවන් හැම දෙයක්ම කරලා තියෙනවා. ඉතින් හරිම කම්ෆර්ටබල් විදිහට මම මේ දවස් ගත කරනවා. බ්‍රෙක්ෆාස්ට් එකයි ලන්ච් එකයි දෙකම හදා ගන්නයි යන්නේ. ඉතින් හස්බන්ඩ් අද වැඩට යනවා. කොච්චර බිසි වුණත් මේ විදිහට පිළිවෙලට මට උයන්න ඕනේ. මට උයලා ඉවර වුණාට පස්සේ ඉව්වද කියලා හොයාගන්න බැරි වෙන විදිහට මං හස් කරගෙන තමයි හැමතිස්සෙම උයන්නේ. හැඩි කරගෙන වතුර හලාගෙන උයන එක මං ආස නැහැ. සිංක් එකට ලුණු පොත්තක්වත් දානවට මං ආස නැහැ. ඉතින් මේ විදිහට හිමීට උයනවා. අර උයනකොටත් පොඩ්ඩක් හරි මිරිස් කුඩු ඒවා මෙම ඉතින් හැලෙනවනේ. හැලිච්ච ගමන් ටක් ගාලා තෙත ස්පොන්ජ් එකක් තියාගෙන ඉන්නවා. ඒකෙන් පිහදගෙන තමයි උයන්නේ. ඉතින් එහෙම නැති වුණාම තමයි අපිට උයන්න එහෙම ලොකු වෙලාවක් යන්නේ. හැලෙන එකේ වෙලේ අස් කරගත්තේ නැති වුණාම උයලා ඉවරුණාට පස්සේ අස් කරන්න ගොඩාක් එකතු වෙනවා. ඉතින් එහෙම නැතුව උයන ගමන්ම ඔය චුට්ට හරි ඇඩි වෙන දේවල් අස් කරගෙන උයන්න පුරුදු වුණාම හරි ලේසි පිළිවෙලයි. ඉතින් සහ ඉක්මනට උයන වැඩේ ටික කරන්න පුළුවන්. මොකද උයන එක විතරක් නෙවෙයිනේ කරන්න තියෙන්නේ. සෙනසුරාදා ඉදට ගොඩක් වැඩ කරන්න තියෙන වෙලාවෙ ඉතින් උයන එකත් අපි කරන්න ඕනේ. ඒකට ඉක්මනට වැඩි වෙලාවක් ගන්න නැතුව කරන්න පුළුවන්. එහෙම කරාම. ඉතින් අද ලන්ච් එකට හදන්නේ වට්ටාන උයලා කතර උරංගකොළ මලවල කෙසෙල් අලු කෙසෙල් ගෙඩි පොතු තෙල් දාලා මාළු බැදලා බ්‍රෙක්ෆාස්ට් එකට මම හැදුවා කිරිබත් එකක්. අම්මා මේ ලුණු මිරිස් එකේ අතර ගෙනත් දුන්නා. අපේ අම්මගේ ලුණු මිරිස් එක හරිම රහයි. ගල්වන් ගෙඩිය හොඳට උඹල කඩ එහෙම දාලා අම්මා පැය ගාණක් තිස්සේ කොටලා හදලා දෙනවා.
අර දැක්කම මිරිස් කුඩු මොනවා හරි චුට්ටක් ඇවිල්ලා මං ස්පොන්ජ් එකකින් ඉස්සෙල්ලා පිහදාලා ඊට පස්සේ ටවල් එකෙන් පිහදාලා ඒකේ වෙලෙම අස් කරා. ඉතින් රස පාට සුවඳ ඔක්කොම ගලපලා ඉවර වෙලා උයලා හස්බන්ඩ්ගේ කෑම ටික ආදරෙන් පැක් කරලා එයාව පිටත් කරලා යවුවා. රස කිරිබත් එක්කුත් හැදුවා. ප්‍රෙග්නන්ට් අය මං හිතන්නේ හැමෝම සාමාන්‍යයෙන් කිරිබත් කන්න ආසයිද කොහෙද? අහන එක්කෙනා මේ මම දැන් ප්‍රෙග්නන්ට් වුණාම ඔය කතා කරනවානේ ප්‍රෙග්නන්ට් අයත් එක්ක. ගොඩක් අය කියනවා කිරිබත් කන්න ආසයි කියලා. නිකනුත් මං හරි ආසයි කිරිබත් කන්න. මේ ප්‍රෙග්නන්ට් කාලේ මං හිතන්නේ ගොඩක් අය කැමති වෙනවා කිරිබත් කන්න. ඉතින් ওই කිරිබත් එක උණුවෙන්ම තමා මේ ලෑස්ති වෙන්නේ පිඟන් වලට බෙදාගෙන හස්බන්ඩ්ගේ බොක්ස් එකට දාලා යාට යවලා මේ අම්මයි මමයි තමයි මැටි පිඟන් දෙකට බෙදාගෙන තියෙන්නේ කන්න. ඉතින් ඕකත් කාලා අද මට තිබ්බ ඔෆිස් එකේ වැඩ ටිකක් කරන්න. ප්‍රෙග්නන්ට් කාලේ ටිකක් වර්ක් ලයිෆ් එක බැලන්ස් කරගන්න මං කරපු දෙයක් මේක. වීකෙන්ඩ් එකේ මට කරන්න පුළුවන් සඳුදා ඉඳන් ඒ සතිය පටන් ගන්න වර්ක් ලෝඩ් එකේ තියෙන වැඩ මම පොඩ්ඩක් සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ හිමීට කරා. මොකද අපිට අර ඒ එෆිෂන්සි එකෙන් ඒ ප්‍රොඩක්ටිවිටි එකෙන්ම වැඩ කරගන්න අමාරුයි. සමහර වෙලාවට අපි ප්ලෑන් නොකරට අපිට නිවාඩු ගන්න වෙනවා. ඇඟට අසනීප වෙන දවස් වෙනවා. ඉතින් මගේ ජොබ් රෝල් එකේ හැටියට එහෙම වුණා කියලා ඒ තියෙන වැඩ ටික කරන් හැම වෙලෙම වෙන කෙනෙකුට දෙන්න හරි පස්සේ දවසක් කරන්න හරි බෑ. ඉතින් සමහර දේවල් බැලන්ස් කරගන්න ඕනේ. ඔෆිස් එකෙන් මට ඒකට මාරම ලොකු සපෝට් එකක් හම්බුණා මගේ බොස්ගෙන්, ටීම් එකේ අය ඒ හැමෝගෙම. ඉතින් ඒ උදව් හැම දෙයක්ම හම්බුණා වගේම මමත් අනිත් පැත්තෙන් මගේ වීකෙන්ඩ් එක කියලා නිකන් හිටියේ නැහැ. කරන්න පුළුවන් වැඩ ටික කරලා ඉවරලා බැලන්ස් කරගත්තා. ඉතින් එහෙම තමයි ප්‍රෙග්නන්ට් කාලේ වර්ක් ලයිෆ් එක මම බැලන්ස් කරගත්තේ. ඊට පස්සේ හවස ගියා පිටගැස්මේ දෙවෙනි ඩෝස් එක විද ගන්න. ඒකත් විදගෙන ආවා. ඊට පස්සේ හවසට ලස්සන මල් වට්ටියක් හදලා බුදු පහන පත්තු කරලා වැන්දා. අද ඩිනර් එකට පීසා පාන් හැදුවා. මේක මම කලින් ඔයාලට පෙන්නලාත් ඇති. පොඩක් ඩෙවල් එක වගේ සොසේජ් හරි චිකන් හරි හදලා ඒකට මේ විදිහට මොසරෙල්ලා චීස් දාලා පාන් පිටි දෙක මැදට තියලා ටෝස්ට් කරගන්නවා. මේක මාර රහයි. ඉතින් ওই විදිහට තමයි 22 වෙනි සතියේ අප්ඩේට් එක. මේ කාලේ දිහා ආපස්සට හැරිලා බලද්දී මාරම සතුටුයි. මගේ වටේ හිටපු මිනිස්සු මට මේ ප්‍රෙග්නන්ට් පීරියඩ් එකම සතුටින් කම්ෆර්ටබල් විදිහට ගෙවන්න මාර විදිහට සපෝට් එකක් දුන්නා. ඒ හැම දෙයක් වෙනුවෙම මම හැම වෙලේම ග්‍රේට්ෆුල් වෙනවා. ඉතින් 23 වෙනි සතියේදී උනේ මොකද්ද කියලා බලන්න ඊළඟ vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. vlog එක අන්තිම වෙනකම් බලුවට ස්තුතියි. ඊළඟ vlog එකකින් හම්බ වෙනකන් එහෙනම් ගිහින් එන්නම්. හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමට hina වෙලා ඉන්න.